හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා වෙනද වගේම අපේ channel එකට. අද අපි කියලා දෙන්නේ පුංචි කාලේ අපි රස කර කර කාපු කෑමක් ගැන. ඉතින් මේ තියෙන්නේ සීනි පතුරු. අපිට තේ බොන වෙලාවටත් මේ කෑම එක හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ විදිහට ලස්සනට ලේයර්ස් එන්න මේ කෑම එක හරියට හදාගන්නේ කියලා. අපිට අපේ සීනි පතුරු එක හදාගන්න ඕන වෙන දේවල් ඔක්කොම තමයි මෙතන තියෙන්නේ. පිටි, සීනි, වතුර, පොල් තෙල්, බිත්තර, ලුණු ස්වල්පයක් සහ බටර් ටිකක්. මම මෙතන පිටි කෝප්ප 2යි සීනි කෝප්ප 1මාරකුයි අරගෙන තියෙනවා. දැන් මේ විදිහේ ඉඩ තියෙන ලොකු භාජනයක් අරගෙන අපි හලාගත්තු අපේ පිටි ටික මෙන්න මේ විදිහට භාජනයට එකතු කරගන්නවා. දැන් අපි මේ පිටියකට ලුණු චුට්ටකුත් එකතු කරගෙන ඒ ටික හොඳට කලවම් කරගමු. මේ වෙලාවේදී අපේ ලුණු එකයි පිටි එකයි හොඳට කලවම් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් මැද ඉඩක් හදාගෙන එතෙන්ට බිත්තර එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ බිත්තරේටම පිටි පොඩ එන විදිහට මම ඒක හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේ වෙලාවේදී වතුරත් චුට්ට එකතු කරගෙන අපේ ඩෝ එක හදාගමු. හරි. දැන් මේ විදිහට ඇවිල්ලා තියෙන අපේ ඩෝ එක හොඳට නීට් කරගන්න ඕනේ. මේක හොඳටම කලවම් කරගත්තට පස්සේ තමයි සාමාන්‍ය විනාඩි 2-3ක් විතර හොඳටම කලවම් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහේ පෙනුමක් එනවා. තව ටික වෙලාවක් ඒක හොඳට කලවම් කරගත්තාම අවසානයේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. මේ විදිහේ ඩෝ එකක් ආවට පස්සේ විනාඩි 2-3ක් විතර අපි මේක නීට් කරගන්න ඕනේ. ඔයාලට මේක අතේ ඇලෙනවා වගේ තේරුණොත් තව පිටි චුට්ටක් හරි අතේ පොල් තෙල් ටිකක් හරි ගාගෙන මේ ඩෝ එක හදාගන්න පුළුවන්. දැන් මං අපේ ඩෝ එක වඩා ගන්න යන්නේ. මේ වෙලාවේදී වඩා ගන්න තැටිය හරි කටින් බෝඩ් එකේ හරි හොඳට තෙල් ගා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ඩෝ එක සම්පූර්ණයෙන් මේකට ඇලෙනවා. හරි. විනාඩි 10ක් විතර අපි හදාගත්තු අපේ ඩෝ එක පැත්තකින් අරන් තියන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ විදිහට අපි මේක වඩා ගන්න යන්නේ. මම මේ අරගෙන තියෙන රෝලින් පින් එකෙත් හොඳට තෙල් ගාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඒකෙත් ඇලෙනවනේ. දැන් මං කියලා දෙන්න හදන්නේ කොහොමද අපි මේකේ ලේයර්ස් හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට හොඳට අපි වඩාගත්තු අපේ ඩෝ එක උඩ අපි බටර් ගා ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම බටර් ගාගෙන ඉවරයි. අපි මේ ඩෝ එක දෙකට නමාගමු. හරි. දැන් මං ආපහු මේක වඩා ගන්න තමයි යන්නේ. මේ විදිහට හොඳට දෙකට නමාගෙන තද කරගත්තට පස්සේ මේ ඩෝ එක ආපහු දිග අතට තියාගෙන මම මේක ආයෙත් වතාවක් හොඳට තුනී කරගන්නවා. මම අපේ ඩෝ එක දෙපාරක් නමා ගන්නවා. හරි. දැන් මම මේ විදිහට හදාගත්තු අපේ ඩෝ එක පැත්තකින් මේ විදිහට චුට්ට රෝල් කරන්න පටන් ගන්නවා. මැද හරියට එනකන් රෝල් කරගෙන මම නවත්තනවා. ඊට පස්සේ ඉතුරු ටිකත් ආපහු පොඩ්ඩක් ඇකිලිලා වගේ තියෙන නිසා රෝලින් පින් එක අරගෙන මම තව ටිකක් තුනී කරනවා. හරි. මම මේක සම්පූර්ණයෙන්ම රෝල් කරගෙන ඉවරයි. අපි දැන් මේක කපා ගමු. මේක කපා ගන්නකොට මැද්දෙන් පටන් අරගෙන තමයි දෙපැත්තට කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඇදෙනවා, හැඩය වෙනස් වෙනවා. දැන් අපි මේ විදිහට ඔක්කොම කපා ගමු.
මෙන්න මේ විදිහට හොඳට ලේයර්ස් වෙන් වෙලා පේනවා දැන්. අපි අපේ සීනි වතුර ටික හදාගමු. මම මේ විදිහට පොඩ්ඩක් අතින් ඒක තද කරගන්නවා. මම මෙන්න මේ ගානට විතර තමයි අද හදාගන්නේ. මීට වඩා දිගට ලොකුවට ඕන නම් ඔයාලට මේක තව ටිකක් තුනී කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කෑලි ලොකුවට කපා ගන්නත් පුළුවන්. මම දැන් අපේ සීනි පතුරු ටික බෙද ගන්න තෙල් එක හදා ගන්නවා. තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ අපි අපේ සීනි පතුරු මේකට එකතු කරගමු. මේකේ මැදත් හොඳටම තැම්බෙන්න ඕන නිසා ලිපේ ගින්දර අඩු කරලා තමයි මේක බෙද ගන්න ඕනේ. මම දැන් මගේ සීනි පතුරු ටික ඔක්කොම බෙද ගන්නවා. මේකේ පාට වෙනස් වීගෙන එනකොට අපි දැන් මේක අනිත් පැත්ත හරවගමු. දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සන රත්තරන් පාටකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වගේ අපේ අනිත් සීනි පතුරු ටිකක් බෙදගමු. මම දැන් තෙල් උරා ගන්න මේ වගේ කඩදාසියක් කියලා ආගත්තු භාජනයකට අපේ සීනි පතුරු ටික දාගන්නවා. මේ තියෙන්නේ ලස්සනට රත්තරන් පාට වෙනකම්ම බැදුණු අපේ සීනි පතුරු. මේ වෙලාවේදී අපේ සීනි පතුරු වල ලේයර්ස් හොඳට පේනවා. මම දැන් ඔක්කොම ටික හදාගෙන ඉවරයි. අපි අපේ සීනි මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා දැන් බලමු. මම දැන් මේ විදිහේ භාජනයකට සීනි වතුරයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. නූල ඇදෙන පදමට වඩා ටිකක් වැඩි පදමක් එනකම්ම මේක හොඳට හැඳිගා ගන්න ඕන. සීනි ටික දැන් හැදිලා ඉවරයි. අපි දැන් හදාගත්තු සීනි පතුරු මේකට එකතු කරගමු. මේ විදිහට අපි අපේ සීනි පතුරු ටික ඔක්කොම හදාගමු. මේ තියෙන්නේ අපි හදාගත්තු අපේ සීනි පතුරු ටික. හුලං වදින්නේ නැති වෙන්න බාස්කට් එකකට හරි බෝතලයකට හරි දාලා අරන් තිබ්බොත් ඔයාලට දවස් 2-3කට පස්සේ වුණත් මේක මේ විදිහටම රස බලන්න පුළුවන්. ඉතින් හවස තේ වෙලාවකට යාළුවෝ ආවහම ඔයාලට මේක පිළිගන්නන්නත් පුළුවන්. ඉස්සර පරණ කාලේ මතක අලුත් කරන රස කෑමක් හින්දා අනිවාර්යයෙන්ම මේක ඔයාලත් හදලා බලන්න. මේ වගේ රස කෑමකින් ආයෙත් ඔයාලව හම්බ වෙන්න එනකම් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.